Hi guys, සියලු දෙනාට සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් ගොඩක් දවසකින් වීඩියෝ එකක් අරන් ආවේ. ඔයා දන්නවා ඒතර දැන් මේ දවස්වල FB එක ලංකාවට එලිජිබල් වුණා. ඒක ලංකාවේදී අපි proxy එකක්වත් කිසිම VPN එකක්වත් හරහා නැතුව අපිට මුදල් උපයන්න පුළුවන් විදිහට FB එකෙන් අපිට ඒ අවස්ථාව දීලා තියෙනවා. ඉතින් ගොඩක් දෙනෙක් හරි කොහොම විදිහට ඉන්න මිනිස්සු ඉතින් ගොඩක් දෙනෙක් කෝස් වලින් කියලා දෙනවා. ඒ වගේ page හදාගෙන මොනිටයිසේෂන් කරන්න කියලා ඒක කෝස් කරලා සමහර කට්ටිය ඉතින් මේවා කියලා දෙනවා. ගොඩක් දෙනෙක් නිකන් කියලා දෙන්නේ නැහැ. ඇත්තම කතාව. ඉතින් ඔයාලගේ තියෙන page එකක් නැතුව ඔයාලගේ මේ FB account එක professional විදිහට අපි හදාගත්තට පස්සේ අපිට එයාලා දෙන ටාස්ක් ටිකක් තියෙනවා. ඒ ටාස්ක් ටික හරියට නිවැරදිව කම්ප්ලීට් කරාට පස්සේ අපිට මොනිටයිසේෂන් ඔන් කරගන්න පුළුවන්. ක්‍රමවේදයක් තමයි ඔයාලට දැන් මම කතා කරන්න යන්නේ. ඉතින් මේ තියෙන මගේ එක account එකක්. ඉතින් මම මේක මගේ account එක හදපු එකක් තියෙනවා. ඒක මම ඔයාලට පෙන්නන්නම්. දැන් මේක මම ප්‍රොෆෙෂනල් විදිහට හදාගන්නේ කොහොමද කියලා තමයි මම කතා කරන්න යන්නේ. ඒතර මෙතන page එකක් නෙමෙයි මම මෙතන මේ create කරන්නේ. මොකද මට page එකක් නෙමෙයි මට page තුනක් විතර තියෙනවා. US page එකක් හදලා තියෙනවා. ඉතින් ඒක කොහොමද කරන්නේ ඉස්සරහට ඔයාලට ඒ සම්බන්ධ වීඩියෝ ටිකක් ඉස්සරහට අරන් එන්න අනිවාර්යයෙන්ම pre lesson විදිහට කියලා දෙනවා. කිසිම මුදලක් අය කරන්නේ නැතුව. ඉතින් මෙන්න මේ විදිහට ආවට පස්සේ ඔයාලගේ Facebook එකේ දැන් මෙතන ඔයාලට පේන්නේ normal friends list එක විතරයි. ඉතින් අපි මේක professional විදිහට හදාගත්තට පස්සේ අපිට පුළුවන් මේකෙන් මුදලක් earn කරන විදිහට monetization on කරන tool එක accept කරගන්න. right එක කරගන්න මෙහෙමයි. අර ඔයාලගේ dashboard එකේ ඔයාලගේ profile එකට මෙන්න මේ විදිහට ආවට පස්සේ ඔයාලගේ දකුණු පැත්තේ මෙන්න මේ අයිනෙම නැත්නම් end එකේම තියෙන dot තුනක්. අන්නේ dot තුන එකපාරක් ක්ලික් කරන්න. ක්ලික් කරලා පස්සේ මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකට ඔයාලා අරන් එනවා. එතකොට මෙතනදී උඩින්ම තියෙනවා මෙතන follow setting කියන එකේ ඉඳන් යටට ආවට පස්සේ ඔයාලට පේනවා turn off professional mode කියලා. මෙන්න මේ search එකට යටින් තියෙන turn off professional mode කියලා. පේනවා ඉතින් කියලා හිතනවා. ඉතින් ඊට යටින් තියෙන ඔයාලගේ මේ account එකේ link එක සමහර කට්ටිය ඒකේ link එක ගන්න දන්නේ නැහැ. ඒකින්ද එකත් මතක තියාගන්න මෙන්න මෙතන යටින් තමයි ඔයාලගේ Facebook link එකක් ගන්න. ඒක තාම අපි පස්සේ කතා කරමු. දැන් මෙන්න මෙතන තියෙන turn off professional mode කියන එක උඩ එකපාරක් ක්ලික් කරන්න. හරිද? මෙන්න මේ වගේ බෝඩ් එකක් නැති මේ ඔයාලට මේ වගේ තියෙන දේවල් ඉතින් පොඩ්ඩක් කියවලා අදහසක් ගන්න මේ වගේ මොනවද තියෙන කියලා තේරෙන්නේ නැත්නම් මේකේ translation කරලා හරි පොඩි අදහසක් ගන්න. මට දැන් ඔක්කොම මෙතනදී explain කර ඉන්නේ නැහැ. එහෙම නෙත් වීඩියෝ එක දිග වැඩි වෙනවා. දැනට විනාඩි 2:48ක් ගිහලානේ. right. ඒකට මෙන්න turn on කියන එක ක්ලික් කරන්න. turn on කියන එක ක්ලික් කරලා පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට search වෙලා next bar එකක් එනවා. ඊට පස්සේ මෙන්න මේ next කියන bar එකෙන් ඉස්සරහට යමු අපි ඊළඟ step එකට. ඔන්න ඔය විදිහට නැවතත් next කරමු. මෙන්න මෙතනදී ඔයාලා public කියන එකට දාගන්න. friends custom කියන එකට දාන්න බෑ. මෙතන public කියන එකට දාගන්න. අනිත් ඒවා ගැන මට ඔයාලට විස්තර කරන්න දැනට අවස්ථාවක් නැහැ. ඔයාලට මම මේ කියලා තියෙන සරල ක්‍රම ටික විදිහට කරගෙන යන්න. ඊට පස්සේ අපි ඉස්සරහදී කොහොමද මේ වගේ ඉතුරු ටික කරගන්න කියලා කතා කරමු. right. ඊළඟ නැවත next කරන්න. next කරාට පස්සේ මෙයාට මෙන්න මේ වගේ නැවතත් page එකක් එනවා. මේකත් ගැටලුවක් නැහැ. මෙතන confirm එක දීලා මෙතනින් මෙන්න මේ විදිහට වැටෙනවා. ඊට පස්සේ ටිකක් කියලා යනකොට මෙන්න මේ message එකක් වගේ එකක් එන එක අයින් වුණාට පස්සේ නැවත next දෙන්න. next දුන්නාට පස්සේ ඔයාලට මෙන්න මෙහෙම එකක් වැටෙනවා නැවත. මෙතනොත් නැවත next දෙන්න. next දුන්න ගමන් ඔයාලට මෙන්න මේ වගේ page එකක් යන නැවතත් මෙතනින් skip කරන්න. එතකොට මේක next දෙන්න. next දුන්න ගමන් ඔයාලට පේන මෙන්න මේ වගේ congratulations you are ready to start using professional mode කියලා වැටෙනවා. හරිද? දැන් මෙන්න මේ වුණාට පස්සේ ඔයාලා get to professional mode dashboard කියන එකට ක්ලික් එකක් දෙන්න. යටම තියෙන එකට ඒ ක්ලික් එකක් දුන්නාට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ ටිකක් පෙන්නවා. මෙතනදී ඔයාලට කියනවා Facebook එකෙන් ඔයාලට ටාස්ක් ටිකක් කම්ප්ලීට් කරන්න දෙනවා. ඊට කලින් ඔයාලට මෙතනදී අහනවා ඔයාලා මේ page එකේ අප්ඩේට් කරන්න මොනවද කියලා. treat more peoples. ඔයාලා මිනිස්සු වැඩි කරගන්න. build up communication එක ඔයාලා build කරගන්නද නැත්නම් maximum earning. ඒ කියන්නේ වාගේ මුදල් වැඩි කරගන්නද කියලා අහනවා. ඉතින් මෙන්න මේ තුන්වෙනි එකට අපි ට්‍රික් එක දාගන්න. maximum my earning කියන එකට ක්ලික් එක දාලා මෙතන අප්ඩේට් කරගන්න. right. ඊට පස්සේ මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් කරලා මෙතනදී ඔයාලට කම්ප්ලීට් කරන්න දෙනවා Facebook එකේම
මෙන්න මේ ටාස්ක් එක මේ ටික කම්ප්ලීට් කරලා පස්සේ ඔයාලට මොනිටයිසේෂන් ටූල් එක ඔටෝම එලිජිබල් වෙනවා. ලේසිම ක්‍රමයක් මෙතන එතකොට මේකෙදි පළවෙනි එක තියෙන create 3 new public post තුනක් දාන්න, create 3 new public reels තුනක් දාන්න, get to 5 new followers. ඒ විදිහට මේ තියෙන ටික හිමින් ඔයාලා එක දවසේම කරන්න කියලා නෑ, මේ ටික කම්ප්ලීට් කරගන්න. මේ ටික කම්ප්ලීට් කරලා පස්සේ ඔයාලට කිසිම ගැටලුවක් නැතුව ඔයාලට මෙතන මොනිටයිසේෂන් ටූල් එක ඔන් වෙයි. ඉතින් යාට ඔයාලට මේකේ earning එකක් ගන්න පුළුවන් විදිහට වැඩ කටයුතු කරගෙන යන්න පුළුවන්. මෙන්න මේ විදිහට ඔයාලගේ page එකේ පෙන්නයි. කලින් ඔයාලට පෙන්නුවේ friends list එක විතරයි. දැන් ඔයාලට followers ලා විදිහට මේ විදිහට පෙන්නලා ඔයා follow කරන විදිහ මේ විදිහට ඔයාලට මේ වැඩ කටයුතු ටික බලා ගන්න පුළුවන්. right. මෙතනදී ඔයාලට professional dashboard එකට click කරලා පස්සේ ඔයාලට මේකෙදි මෙතන start with changes කියන එක click කරන්න එපා. කොහෙවත් උඩින් click කරලා වෙන පැත්තකින් touch කරලා මේක බලා ගන්න පුළුවන්. ඔයාලට මේකේ views ප්‍රමාණය කොහොමද මේක වෙන්නේ, index එක හැදෙන්නේ කොහොමද, ඒ ටික හිමින් බලා ගන්න පුළුවන්. right. ඉතින් මේ ටික තමයි මට ඔයාලට අද කතා කරන්න ඕනේ. page එකක් හදන්නේ කොහොමද, professional dashboard එකක් හදාන්න ඔයාලා profile එකට කොහොමද කියලා තමයි කතා කරන්නේ. ඉතින් මෙතනදී ඔයාලට A to Z මම මේක කියලා දුන්නා. මේ වීඩියෝ එක ඔයාලා YouTube එක බලනවා අනිවාර්යෙන් අලුත් කෙනෙක් channel එක subscribe කරලා අපිට comment එකක් දාලා like එකක් දාලා අනිවාර්යෙන් යන්න. ඒ වගේම page Facebook එකේ බලනවා ඔයාලා අනිවාර්යෙන් like එකක් දාලා අලුත් friend කෙනෙක් නම් follow එකක් දාලා help එකක් දෙන්න. අදට සමු ගන්නවා සියලු දෙනාට සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරමි.